ඉතින් අපි වගේ WhatsApp එකට මේ වගේ මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මේ මැසේජ් එකේ මේ එවලා තියෙන link එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ එනවා. ඔයාලට තියෙන මෙතන install කියන බටන් එක ක්ලික් කරලා app එක install කරගන්න. ඔනිතින් app එක install වෙනවා. right ඔයාලට මෙතනින් app එක open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එකේ බලනවාට මෙන්න මේ වගේ app එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ icon එකක් තියෙනවා. ඔයා icon එක ක්ලික් කරන්න. ක්ලික් කරලා app එක open කරන්න. හරි මෙන්න මේ වගේ තමයි open වෙන්නේ. ඉතින් මෙතනින් ඔයා guest login එක දෙන්න කමක් නෑ. එහෙම නැත්නම් connect with Facebook කියන එක දෙන්නත් පුළුවන්. අපි guest login එකෙන් යමු. හරි ඔයාලට නමක් දෙන්න. මම දැනට නිකන් නමක් දෙනවා. කස්සුම් කියලා මගේ නම ඔයා මෙතනට දෙන්න. ඔයා ඩිජෙන් දෙක දෙනවා මේල් නම් අපිරිමි කෙනෙක් බොහෝ විටවා මේල් කියන එක දෙන්න නැත්නම් ගෑනු කෙනෙක් නම් ඔයා ෆීමේල් කියන එක දෙන්න. දීලා done කියන එක දෙන්න. right හරි app එක set up වෙලා තියෙන්නේ. හරි ඊළඟට ඔයාට මේ වගේ එකක් මෙතනින් while using the app කියන එක දෙන්න. right මෙතනින් ඔයාගේ profile picture එක දාගන්න තියෙන්නේ. ඔයා සාමාන්‍යයෙන් මෙතන profile pictures දෙකක් විතර දාගන්න. හරි අපි back නිල්ල බලමු. ඉතින් මේකෙන් ඔයාට තියෙන කෙලින්ම calls ගන්න. එක බුවා මේ වගේ message එකක් ඒකට while using the app කියන එක දෙන්න. මේකට ඔයා allow කියන එක දෙන්න. ඊළඟට අහනවා video call ගන්න, phone calls ගන්න පුළුවන්ද කියලා. මේකට allow කියන එක දෙන්න. මේක accept කරන්න. right ඊට ඔයාට තියෙන start කියන බටන් එක ක්ලික් කරන්න. right ඉතින් මෙතනින් එහාට මේ app එකේ මට screen එක record කරන්න දෙන්නේ නැහැ. මම මේ විදියට ඔයාට පෙන්නන්නම්. ඔයාට මේ app එකේ මෙතන start කියන බටන් එක ක්ලික් කරන්න. මට ඉතින් ඔන්න එක්කෙනෙක් ආවා. අපිට අපිට කතා කරගෙන ඉන්න පුළුවන්. මේ live යන්නේ. අද බලන්න පුළුවන්. මේ live මම ෆෝන් එකේ record කරන්නේ. නේ cancel කරා. ඉතින් close කරගන්න පුළුවන්. close කරගෙන මෙතනයි ඔයාට continue කියන එක දෙන්න තියෙන්නේ දීපු ගම. ඊළඟ එක්කෙනා match වෙනවා. I don't know that ඊළඟ එක්කෙනා connect වෙනවා. තව කෙනෙක් ආවා. කවුද දන්නේ? cancel කරා. ඉතින් ඔයාලට තියෙන්නේ ඊට පස්සේ මෙන්න මේ continue කියන එක දෙන්න. දුන්නට පස්සේ ඊළඟ එක්කෙනාට connect වෙනවා. මේ ඉන්න පිරිමි කෙනෙක්. ඒ සමහරලාට මේ වගේ පිරිමි කෙනෙක් ඉන්නත් පුළුවන්. මොකද ඔයා වගේ තවත් කට්ටිය මේක ඉන්නවා. ඉතින් කෙල්ලන්ට අමතරව මේ වගේ පිරිමි වුණොත් අතරින් පතර සෙට් වෙන්න පුළුවන් ඔයාට. ඉතින් ඉන්ද්‍රයිඩ්ලා මේ වගේ ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඇඩ් එක ඉවරයිනු ගමන් අර උඩ දකුණු පැත්තේ කොනේම තියෙන cancel බටන් එක ඔබන්න ඊට පස්සේ ඇඩ් එක ඉවර වෙනවා. හරි අපි continue බලමු. ඔන්න connect වෙනවා. ඔන්නයි කෙනෙක් set වෙනවා. ඉතින් ඔයාවට මේ වගේ කැමති දරමක් live ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. කතා කරලා බලන්න. එනක් ජයවා.